ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නේද? අද මම ඔයාලව එක්කරන් යන්නේ නුවර වටේ පුංචි රවුමක්. නුවර කිව්වට නුවර හැමතැනම නෙවෙයි. මාලිගාව වටේට. එන්නකෝ යන්න. මේ මාලිගාව ළඟ පිට වෙන වාහල් කඩ ගාව තමයි මම දැන් ඉන්නේ. ඒ වවට පරිසරය තමයි මේ තියෙන්නේ. මාලිගාවෙන් පිට වෙන තැන වෙනදා නම් වාහන ගොඩාක් යනවා. මේ දැන් ඒ පාර පේන හැටි වාහන යන එක සම්පූර්ණයෙන් නවත්තලා මේ ගස්වල වලට නිදහසේ ජීවත් වෙන්න දීලා බොහොම නිදහස් පරිසරයක් හදලා තියෙනවා. මමත් අද තමයි ඒක හරියටම දැක්කේ. දැන් මේ මිනිස්සු මේ පාරේ පොඩක් වාඩි වෙලා නිදහසේ මේ බලන්න මේ පාරවල වාහන නැහැ. මේ හරිය වෙනදා ගොඩක් වාහන තියෙනවා. ඔක්කොම දොරටු වහලා ඒක හරිම නිදහසක්. ඒ වගේම බලන්න මේ ලස්සන මල් ගහක් තියෙනවා. මේක නම නම් මන් දන්නේ නැහැ. මේ මාලිගාවේ පත්තිරිප්පු ඉස්සරහා. ඉතින් හරිම ලස්සනයි. මේක හරිම ලස්සනයි. මට ඉතින් පොඩි වෙලාවක් ඔයාලට මේ දේවල් පෙන්වන්න හිතුණා. එන්නකෝ යන්න මේ බලන්න මේ පාර හරිම නිදහස්. දැන් පුදුම නිදහසක් තියෙන්නේ. මිනිස්සු වලට පේනවද දන්නේ නිදහසේ ඉතින් හවස් වරුවේ එතෙමෙතනටලා වාඩි වෙලා ඉන්නවා මේ විදිහට මේ මාලිගාව දිහා බලාගෙන. ඉතින් හරිම ලස්සනයි මේ බලන්න මෙතන මම හොඳටම පේනවා. මේ පාර දිගටම වෙනද වාහන යනවා. දැන් ඒක නවත්තලා. කවුරු කරත් ඒක බොහොම හොඳ වැඩක් කියලා හිතනවා. පූජා භූමියවට නිස්කලංක පරිසරයක් හදන්න ඕනේ කියලා මමත් හිතනවා. මොකද මේ එතකොට තමයි ඒවයි ශක්තිය මේ විශ්වයට මුදාරින්න පුළුවන් ශක්තියක් වෙන්නේ. මේ හවස් වරුවේ තව හවස් වෙනකොට මෙතන මීට වඩා ලස්සනයි කියලා කට්ටිය මට කිව්වා. මේ දැන් වෙලාව හවස 5ට විතර ඇති. එන්නකො මේ බලන්න ඔක්කොම මේ වහලා දැන් ඉතින් පොඩ්ඩක් එළියට යන්න ටික දුරක් යන්නත් ඕනේ. මේ තමයි පොලිස් මුරපොළ කියලා කියනවා. මේකත් පරණ ගොඩ නැගිල්ලක්. මේකේ ඉතිහාසය මම ගොඩක්ම දන්නේ නැහැ. දැන් කෞතුකාගාරයක් කරලා තියෙනවා කියලා තමයි දැක්කේ. එන්න ගොඩක් දුර ටිකක් දුර යන්න ඕනේ. දැන් මේ මාලිගාව අවට මම ඔය ඉස්සෙල්ලා ගත්ත වීඩියෝ එකක් පොඩි වීඩියෝ එකක් මේ අවට පරිසරයේ ලස්සන තැන් කැප්පෙටි පොළ කුළුණ එහෙම ඒ වගේ ඉතින් හරිම ලස්සනයි. එතකොට මේ තමයි දැන් මම යන්නේ මාලිගාවෙන් පිට වෙලා කොහෙටද දන්නවද? මම ගොඩාක් යන්නම ආස තැනකට. ඈතින් පේනවත් ඇති නුවර ගියොත් අනිවාර්යයෙන්ම යන තැනක් වැව රවුම. ඉතින් වැව රවුමට යන්නත් මේ ටිකේ ටිකක් ඉතින් යන්න ඕනේ. කමක් නැහැ. පරිසරයේ නිදහස දීලා ඔන්න දැන් වැව රවුම. ඉතින් යාළුවනේ මේක හරිම සුන්දරයි. විවිධ පරිසර ජෛව විවිධත්වයක් තියෙනවා. විවිධ සත්තු ඉන්නවා. හරිම ලස්සනයි. මං හිතන්නේ නුවර තියෙන නුවරට ආශිර්වාදයක්. මේ හුළඟ ඇත්තටම අර පල්ලෙහෙන් මේ ගුඩ් ෂෙඩ් එක ඒ පැත්තට පවා එනවා මේ හුළඟ. ඒ තරම් නුවරට තියෙන මහා ආශිර්වාදයක් මේ වැව රවුම. ඒක නම් කියලා නිම කරන්න බෑ. මම නම් හරිම ආසයි. පැයක් උනත් එතන ඉන්න පුළුවන්. වටේට මේ ජෝයි බෝට්ටු සේල්ස් එකක් තිබ්බා. ඉතින් පේනවද මන්දා. ඉතින් මේ ඉන්නවා එක එක සත්තු වර්ග. මේ බලන්න මේගොල්ලෝ මේ සමහර සත්තු මේ කොකෙක් ඉන්නවා. මෙයාලා ඉතින් මේ බොහොම නිදහසේ ඉන්නවා. මිනිස්සුත් යනවා එනවා. ඉතින් මේ වැටකෙయ్య පඳුරකුත් තියෙනවා. ඇත්තටම මේවා පරිසර පද්ධතීන් ඉතින් මේවා ගොඩාක් පරිසංගල මේ බලන්න මේගොල්ලෝ බොහොම නිදහසේ ඉන්නවා. මිනිස්සු මේ තැන් වලින් යනවා කියලා ගානකුත් නෑ. මං හිතන්නේ හේතරමට හීලා වෙලා. ලංකාව නෙමෙයි ලෝකෙම රකින්න මේ පරිසර පද්ධතීන් මේවා ගොඩාක් ඉවහල් වෙනවා. ගොඩාක් වටිනවා. ගොඩාක් රැක ගන්න ඕනේ මේ බලන්න.
මම මේ බොහොම චූටි ප්‍රමාණයක් ගෙනින්නේ. මගේ ෆෝන් එකේ යාළුවනේ ලොකු වීඩියෝ කරන්න බෑ. මේ වරන්න මේ ඊටාම ලස්සනයි. මේගොල්ලෝ මේ ළඟින් යනවා මොකුත් කියන්නේ නැහැ. හරිද? ඉතින් අපිට බයක් නැහැ. ඉතින් දැන් ඉතින් වැවරවුමින් සමුගන්න යන්නේ. මගේ ෆෝන් එකේ ලොකු වීඩියෝ කරන්න බෑ. ස්ටෝරේජ් එක මදි. ඉතින් තවත් කොටසක් තවත් වෙලාවක පෙන්නන්නම්. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න දළදා හාමුදුරන්ගේ පිහිටයි. හැමෝම සතුටින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ මේ සුන්දර වැවරවුමේ. එහෙනම් ඉතින් නික්මෙන්න අවසරයි. ආයෙත් සුන්දර තැනක් තිබුණොත් දැක්කොත් ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් යාළුවනේ හැමෝටම ආදරය කරන්න සතුටින් ඉන්න.